ලෝක නිර්මාණය කතෘ සුනන්ද මහේන්ද්‍ර දෙවි කෙනෙකුන් විසින් ලෝකය නිර්මාණය කළ වග පුරාණ චීනයේ එක්තරා කාලයක ජීවත් වූ ජනයා විශ්වාස කළේ. ලෝකය බිහි වූයේ ආපෝ තේජෝ වායෝ පඨවි වලට සමාන වස්තු විශේෂයකින් බවයි ඔවුන් විශ්වාස කළේ. ලෝකය නිර්මාණය වන කාලයේ කිසිදු විධිමත් හැඩයක් තිබුණේ නැහැ. අහසක් තිබුණේ නැහැ. පොළවක් තිබුණේ නැහැ. සතුන් සිටියේ නැහැ. ගස්වැල් පැලෑටි ආදිය තිබුණේ නැහැ. ඇයි එතකොට ශබ්දය, ගන්ධය ඒවා තිබුණෙත් නැහැ. විශ්වය හරියට පෙනුනේ විශාල කිකිලි බිත්තරයක් වාගේ. ඒ බිත්තරය ඇතුලේ අන්ධකාර කුහරයේ තමයි පාන්ගු වක ගැහිලා ජීවත් වුනේ. ඔහු තැවැන්ත මානවයෙක්. වැටිලා හිටියේ ගැඹුරු නින්දකට. කොටින්ම පාන්ගු වසර 18,000ක් නිදාගත්තා. ඊට පස්සේ හිමින් හිමින් ඔහු අවදි වෙන්න පටන් ගත්තා. ඔහුට ඇසුණු එකම ශබ්දය තමයි ඔහුම හුස්ම ගන්නා ශබ්දය. ඔහු හෙමින් හෙමින් ඇස් ඇරියා. ඇස් ඇරියට මොකද දැකගත්තේ අන්ධකාරය. දැන් ඉතින් පාන්ගුට කේන්ති ගිහින්. ඔහු වක ගසාගෙන සිටි දෙපා වේගයෙන් එහා මෙහා කරන්න පටන් ගත්තා. ඔහු එසේ වේගයෙන් එහා මෙහා කරනකොට මහා හඬින් කරකර ගාන ශබ්දයක් පිට වුණා. ඒ තමයි ඔහු වක ගැසී නිදා සිටි විශාල බිත්තරයේ කටුව පොඩි වෙන ශබ්දය. අන්ධකාරයේ ටිකින් ටික දුරු වෙන්න පටන් ගත්තා. බිත්තර කටුවේ කෑලි කීපයක් පාවෙන්න පටන් ගත්තා. පාන්ගු කළ වැඩේ නිසා මොකද වුනේ? අහස හා පොළව යනුවෙන් වස්තුන් දෙකක් බිහි වුණා. ඉන්පසුව එලියක් විහිදෙන්න පටන් ගත්තා. දැන් ඉතින් පාන්ගුට බොහෝම සන්තෝසයි. ඒත් තවම වෙන් වෙලා ගියත් අහසයි පොළවයි තරමක් කිට්ටුවෙන් තිබුණේ. පාන්ගුට බයක් හටගත්තා. මේ වස්තු දෙක තව සැරයක් හාවෙයිද යන්න ඔහු තුල හටගත් බය. පාන්ගු ඉහළට ගිය කෑල්ල තව තවත් ඉහළටම තල්ලු කර දැම්මා. ඊළඟ අවුරුදු 18,000 මුළුල්ලේ පාන්ගුගේ ශරීරය කෙමෙන් කෙමෙන් වැඩෙන්න පටන් ගත්තා. ඔහු කෙමෙන් උස් වෙන්න පටන් ගත්තා. ඔහු හරියට ඍජුව පිහිටි නාබතල් කඳක් වාගේ වැඩුණා. ඔහු හිටගත් විට අහස අල්ලන්න පුළුවන් වුණා. ඔහුගේ ශක්තිමත් අත්වලින්. කෙසේ හෝ අහසයි පොළවයි ඈතට වෙන් කෙරුවට පස්සේ තමයි පාන්ගුගේ හිතට සැනසෙල්ලක් ඇති වුනේ. මේ කාර්ය වෙනුවෙන් පාන්ගු මොනතරම් වෙහෙසුණද කිව්වොත් පාන්ගු හොඳටම වෙහෙසිලා අන්තිමට ඇද වැටුණා. තමා මරුමුවට සමීප වන බවක් පාන්ගුට වැටහුණා. ඒ නිසා ඔහු කටින් පිට කළ අවසන් හුස්ම වායු පටලයක් හා වලාකුළු පටලයක් බවට පත් වුණා. මේ අතර ඔහු වෙහෙසගෙන ගුගුරන්න පටන්ගත් නිසා ඒ හෙන හඬ ගිගුරුම් හඬ බවට පත් වුණා. ඒ හෙන ගිගුරුම් හඬ තමයි අදත් අපිට ඇහෙන්නේ. ලෝකය ඊතා සුන්දර අලංකාර තැනක් කළ යුතුයයි සිතූ පාන්ගු මිය දෙන්න කලින් කල්පනා කරා. ඔහු සිරුර කඳු ගැට බවට පත් වුණා. ඔහුගේ ශක්තිමත් මහන්ස පේශීන් කෙත්වතු බවට පත් වුණා. ඔහුගේ සිරුරේ රුධිරය ගලා ඇදෙන ගංගාවන් හා දියවැල් බවට පත් වුණා. ඔහුගේ සිරුරේ හම සහ කෙස් වනලැහැ හා මල් බවට පත් වුණා. ඔහුගේ දත් සහ ඇටකටු යටට නෙරා ගොස් සාමාන්‍ය ගල් සහ වටිනා මැණික් වර්ග බවට පත් වුණා. ඉතින් අහසට මොකද වුනේ? පාන්ගුගේ දිගු කෙස් වැටිය හා රැවුල ඉහළට පාවෙලා ගිහින් තාරුකා බවට පත් වුණා. ඔහුගේ සිරුරින් ගලා හැලුණු දහදිය සමයි වරුසාව බවට පත් වුනේ. ඒ වැස්සෙන් තෙතමනේ ලැබූ ගස්වැල් පන ගැන්වුණා. ඔහුගේ ඇස් දෙකින් එකක් පාවෙලා ගිහින් හඳ බවටත් අනික පාවෙලා ගිහින් හිරු බවටත් පත් වුණා. පුරාණ චීන ජනයා කියන අන්දමට නම් පාන්ගු සැබවින්ම මරුමුවට පත් වුණේ නැහැ. ඔහු සැබවින්ම මරුමුවට පත් වූයේ ඔහුගේ සිරුර ලෝවැස්සා වෙනුවෙන් කැප කළ නිසාලු. ඔහු ඒ නිසා නොමියෙන අමරණීය දැවැන්ත ශක්තියක් වුණා. ඔහු සතු වූ ඇසක් හිරු වුණා. ඒ හිරු අප දෙස අවධානය යොමු කරගෙන සිටින නිසා පාන්ගු කිසි කලක මිය දෙන්නේ නැහැ.
හිරු දීප්තිමත්ව බැබලෙන්නේ පාන්ගු සන්තෝෂයෙන් හිනහෙන නිසායයි සමහරු කියනවා. ඒ වගේම පාන්ගු දුකින් සිටිනවා යයි කියන්නේ හිරු තම රැස්මාලා අඩු කරගෙන සිටින විටයි. මේ නිසා පාන්ගු අන් කිසිවෙකු නොවේ. තම දැවැන්ත සිරුරෙන් ලෝකය නිර්මාණය කළ පුද්ගලයායි.